මේක අන්බොක්සිං වීඩියෝ එකක්. මේ වීඩියෝ එක වැඩක් ඇති වෙන්නත් පුළුවන්, සමහර අයට වැඩක් නැති වෙන්නත් පුළුවන්. අද මේක early birthday gift එකක්. මට හිතෙන අන්බොක්සිං වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. අද වීඩියෝ සහාය මිසිස් ඉස්සුරි. අපි මුලින්ම අන්බොක්ස් කරගමු අපේ selfie stick එක. මේක Yeshido brand එකේ selfie stick එක 3490යි. අපි unbox කරගමු. මේ විදියට අපිට දිගහැර ගන්න පුළුවන්. මේක අර ට්‍රයිපොඩ් එකේ වගේ ස්ටෑන්ඩ් එකක් තියෙන. අපිට මේ විදිහට යූස් කරන්න පුළුවන්. හොඳයි. මගේ ඉස්සරහා වීඩියෝස් වලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේකේ තව ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මෙතන පේනවද දන්නේ නැහැ. අපිට Bluetooth කනෙක්ට් කරලා ෆොටෝ ගන්න පුළුවන්. මේක අපිට වෙනම අතේ තියාගෙන යූස් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒක හොඳ ඔප්ෂන් එකක්. 3000 කීයද? 3490. පාඩුත් නැහැ. මම දන්නේ පාඩුද ලාභද කියලා. anyway thank you. ඒක මෙතනින් තියාගමු. ඊළඟට අපි unbox කරගමු Asper brand එකේ universal traveling charger එක. මේ gift එක හැබැයි මට සැකයකුත් තියෙනවා. මගේ සල්ලි වලින්ම දීපු gift එකක්ද දන්නේ නැහැ. තියෙන charger එක universal charger එක. මේකේ C port දෙක USB port දෙකකුත් හම්බ වෙනවා. මේ පැත්තේ අපිට plug කරගන්න පුළුවන් option ටික හම්බ වෙනවා. අපිට මේ ගොඩක්ම යූස්ෆුල් වෙන්නේ travel කරද්දී වෙන වෙන රටවල් වල තියෙන අපි වෙන වෙන රටවල travel කරනකොට අපිට ගොඩක් යූස්ෆුල් වෙන දෙයක් තමයි universal charging point එක. මේක ඇත්තටම හොයාගන්න අමාරුයි. අපි කොහෙන්ද මේක ගත්තේ? මහරගම චින්තන GSM එක. මහරගම චින්තනකින් තමයි අරන් තින්නේ. ඉතින් තියාගමු. ඊළඟට අපි unbox කරන්නේ Asper brand එකේ එන 20000 milliampere එන power bank එක. හොඳයි. හොඳ ටැග් ටිකක් දීලා තියෙනවා. මේ තියෙන්නේ power bank එක Asper brand එකේ. මේකේ පිටිපස්සේ ඔක්කොම කේබල් ටික දීලා තියෙනවා. C port එකක් තියෙනවා. USB port එකකුත් දීලා තියෙනවා. මෙතන පොඩි display එකක් දීලා තියෙනවා. ඉතින් පේනවද දන්නේ. අපිට ඒකේ power bank එකේ තියෙන charging capacity එක බලා ගන්න පුළුවන්. මේ කීයද? අපි බලමු. 6290ක්. මම හිතනවා මම මේකේ price එක කිව්වේ නෑ කියලා. universal charging charger එකේ universal charger එක 4990.
as per brand එක. හරි. මේ තුන තමයි මට අලුතෙන්ම හම්බුන gift තුන. මේ තුන මට ගොඩාක් යූස්ෆුල් වෙනවා මගේ ඉස්සරහා වීඩියෝස් හදද්දී. එහෙනම් මේ අන්බොක්සිං වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අසා සිටිය ඔබ සැමට ස්තුතියි.